මගේ නම බාසුලු මුල්පේ. මේ අවුරුද්දේ ඕ ලෙවල් ලියලා මට ඒ අර එකක් තියෙනවා B එක තියෙන ඉංග්‍රීසි ලිටරචර් වලට. මම හිතන්නේ ඇත්තටම මම ඕ ලෙවල් පේපර් ලියපු මේ ඔයාලා මේ පාර සයන්ස් පේපරේ දැක්කම ඇත්තටම ඇඬෙනවා. මොකද මේ පාර සයන්ස් පේපරේ ඇත්තටම A level එකකින් හස්තු පේපර් එකක්. දැන් සෙලෙක්ට් කරන්නේ ඔයාලා මේ ඔය මොකද්ද පේපර් එක උදේම පැවිලා ලියන පේපර් එක මට ওই පේපර් එක ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද ওই පේපර් එක තමයි ඔයාලා ක්ලාස් එකේ ඉතුරු ටික මෙන්ටැලිටි එක හදන්නේ. ඔයාලා ක්ලාස් එකේ ඉතුරු ටික කොහොමද හරියට ඉගෙන ගන්නවද කියන එක හැදෙන්නේ ඔන්න ඔය පේපර් එකෙන්. දැන් ඔයාලා උදින්ම ඇවිල්ලා දැන් ඔය පේපර් එක තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. දැන් ඔයාලා ඇවිල්ලා මේ ඉඳ ගන්නවා මෙතන ඔය මේ සර්ච් එක ඉගෙන ගන්න. දැන් ඔයාලා සර්ච් එක ඉගෙන ගන්න මෙතන ඉඳගත්තට පස්සේ දැන් උගන්නන්න පටන් ගන්නෝනේ. ඒ උගන්නන්න පටන් ගන්නකොට ඔයාලට තියෙන්නේ මේ වෙන මානසිකත්වයක්. ඔයාලා ඉගෙන ගන්න මානසිකත්වය එදිරට නෑ. ඒ මානසිකත්වය හදන්නේ ඔය පේපර් එකේ. දැන් ඔයාලා හිතන්නකෝ ඔය වගේ දවසට මිනිත්තු 10ක් පළවෙනි මිනිත්තු 10 මගහැරුණා කියලා සර්ගෙන් ඉගෙන ගන්න මේ ක්ලාස් එකේ. දැන් ඔයාලා අවුරුදු දෙකක් තුත් නෑ අවුරුදු දෙක මාස අවුරුදු දෙකක් මාසක් කාලයක් වගේ කියලා තියෙන්නේ. දැන් ඔයාලා ඒකත් නෙමෙයි 11 මාස 5යි තියෙන්නේ. ඔයාලා ඔහොම මිනිත්තු 10 මගහැරුණොත් මං හිතන්නේ අවුරුදු මාස මිනිත්තු 960ක් විතර අවුරුදු දෙකකින් මගහැරනවා ඉගෙන ගන්න තියෙන කාලේ. ඔය එතකොට ඔයාලා ස්ටර්කින් මාස 5ක විතර ඉගෙන ගන්න තියෙන දේවල් ඔයාලට මගහැරනවා ඔය පේපර් එක දික්ක නැස්තා. ඒක මාස 5ක් ඉගෙන ගන්නද ඔය කියලා පේපර් එක ලියන්න ඊට පස්සේ මේ මට කියන්න තියෙන්නේ ඔය පේපර් එක ඔයාලා ලියන්න නොදන්නවා වෙන්න පුළුවන්. ඔය උනාට අඳුර ගානේ ඔක කියවන්නේ. ඔක කියවුවාම ඔයාලට ගොඩක් දේවල් සර් උගන්වපු දේවල් ටික ටික ඔළුවට එනවා. ඊට පස්සේ ඔයාලා ක්ලාස් එකේ ඉතුරු ටික ඔකේ මෙන්ටැලිටි එක හැදෙනවා. ඒකයි පේපර් කැප් එකේ ගොඩක් වැදගත්කමක් තියෙන්නේ. සර් කිව්වා වගේ මම සර් ඇත්තටම කිව්වොත් අර ඇන්ටි එන්න කලින් මම මෙතන ගේට්ටුවක් කරලා නැහැ. මෙතෙන්ට මම පේපර් එක ලියන්න එනකොට මං ඇවිල්ලා විනාඩි 10කින් ඇන්ටි ඇවිල්ලා ගේට්ටුව මම මෙතෙන්ට වෙලා ඉඳන් ඉන්නා සර් පේපර් එක අරන් යනවා. ඒකයි ඔය පේපර් එකට ඔච්චර වැදගත්කමක් දෙන්න කියන්නේ. ඕක මාරම වැදගත්. දැන් මේ තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා පාඩම් කරනවා කියලා කරන්නේ පොතක් පෙරලා ගත්තා ඊට පස්සේ කියවුවා කියන්නේ කියවනවානේ. සම්මාද පෙන්නේ. ආගන් දැන් මේක ඔයාලගේ මොලේ කියලා හිතන්න. මේක ඔයාලගේ මොලේ කියලා හිතන්නකෝ. දැන් ඔයාලා දැන් සර් ඔයාලට දෙන්නේ මොකද්ද? දැන් මෙතෙන්ට ඔයාලා මේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න එකේ ප්‍රධාන හේතුව තමයි මේ ඔයාලට දැනුම ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලගේ මොලේට ඉන්පුට් එකක් දෙනවා මේ දේවල් තමයි ඔයාලට ඕනේ. ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ආයෙ ඉතින් ගිහලා පාඩම් ගන්න ඕනේ. ඒ පොතක් කරලා දිග යනවා. ඒ කියන්නේ කියවන එක කරන්නේ. ඒ ස්කෝර් කරත් ඒ ඉන්පුට් එකමයි කරන්නේ. ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා මොලේ ඇතුළට දාන දේවල් එළියට ගන්න කොහොමද කියලා. අන්න ඒක තමයි ඔය පේපර් වලින් සිද්ධ කරන්නේ. ඔයාලට කොච්චර පාඩම් කරත් ඔයාලා තියෙන්නේ පුරුද්ද. ඔයාලා මේක දැකලා පුරුදු. ඒකට ඔයාලා රැවටෙනවා. ඔයාලට මේක පාඩම් කරලා වෙලා තියෙන්නේ කියලා. ඔයාලා ඔයනවාට ඔයා පේපර් එකක් ලියනකොට ඔයාලා කිසි දෙයක් මතක නැහැ. ඒකට හේතුව තමයි ඔයාලා ප්‍රැක්ටිස් කරනනේ. ඔයාලා මොලේ ඇතුළට දාගන්න දේවල් එළියට ගන්න. ඔය පේපර් වලින් සිද්ධ කරන්නේ ඔයාලා සර් දෙනවා හැම දෙයක්ම මේ ඔළුවට දාගත්ත හැම දෙයක්ම එළියට ගන්න ප්‍රැක්ටිස් කරන්නේ. දැන් සර් තව ටික කාලෙකින් පටන් ගනි ඕගොල්ලන්ට අර පාස් පේපර්ස් O level පාස් පේපර්ස් කරන්න. දැන් ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට අවුරුදු දෙකක් තිස්සේ ඔළුවට දාපු දේවල් අවශ්‍ය වෙලාවට කොහොමද එළියට ගත්තේ කියන එක ප්‍රැක්ටිස් කරන්න. සර්ට ඔයාලා මේ මෙතනදී කොච්චර දැනුමක් දුන්නත් ඔයාලට ඒක අවශ්‍ය විදියට ඒ කියන්නේ ඔයාලට පැය 4යි නෙදින්න පේපර් එකම ලියන්න. ඔය වෙලාව ඇතුළේදී ඒ දැනුම් සම්භාරයෙන් විදියට ගන්න බැරි නම් කිසි තේරුමක් නැහැ කොච්චර පාඩම් කරා. ඒක නිසා ඔයාලා පේපර් කරන එකේ වැදගත්කම මාව විදියට මතක තියාගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ගේ මේ පේපර් ක්ලාස් එකේ එහෙමයි. මේ ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකේ ඇතිනේ. දැන් අපිට නම් සෙනසුරාදා මේ උදේ ක්ලාස් කරා. ඊට පස්සේ මේ ඉරිදව්වේ පේපර් එක තිබ්බා. ඒ කියන්නේ සෙනසුරාදුන්දී අපිට සර් ඔළුවට දාන දේවල් ප්‍රැක්ටිකලි අපිට එළියට ගන්න සර් ඊට පස්සේ වලවස් ඉගෙනනවා. ඒක නිසා අපිට හොඳට මතක හිටිනවා මේ කරුණු මොනවද මේ තැන්වල තියෙන්නේ කියන්නේ. පේපර් කරන එකේ වැදගත්කම අන්න ඒකයි. මට පොඩින්ම කියන්න ඕනේ ඔයාලා පාඩම් කරනවට වඩා ඔයාලා පේපර්ස් කරන්න මේ කියන්නේ
ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔය කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒක මාරුම වැදගත්. අනික ඔයාලා ඇත්තට පාඩම් කරන්න දේකුත් ඉතුරු වෙන්නේ නැහැ. සර් මෙතෙන්ට ඇවිල්ලා හොදනු ගන්නවා. මම මෙතෙන්ට ඇත්තටම මේ මම පාඩම් කරෙත් නෑ. මොකද ඔයා කියනවා නම් මම ඕ ලෙවල් ඉවර වෙලා දැන් අච්චු පොත් ටික දෙන්න බෑ මේ ඉස්කෝලේට. අච්චු පොත් ටික ඉස්කෝලේට දෙන්න මේ පොත් ටික උස්සනකොට පොත මේසෙට ඇවිල්ලා. ඒ කියන්නේ 10 වතර පුලිතන් ඒක එතරම් පුස්කාලා දීපේ. මම දන්නේ ඒක මේ කොහොමද ඉස්කෝලේ පාර දුන්නේ කියලා. මොකද ඒක ඩෙලිවරි පිටකවරේ මම ගැලවිලා ගියා ඒක ගන්න ගිහිල්ලා. මම කියන්නේ ඔයාලා මෙතෙන්ට සර් ඇවිල්ලා මෙතෙන්ට ඔයාලව කොට දාන්න දෙන මහන්සිය අපදේවන්න එපා. මොකද ඔයාලව කොට දාන්න ඇත්තට ඔයාලා මහන්සි වෙනවට වඩා මාර විදියට මේ සර් මහන්සි වෙනවා මෙතෙන්ට ඇවිල්ලා ඔයාලව කොට දාන්න. සර් ඔයාලට දෙන්න ඕන ඔක්කොම දෙනවා. ඔයාලට තියෙන්නේ මේ දෙන දේ හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න විතරයි. ආයි ඔයාලට ඇත්තටම පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම සයන්ස් කවදාවත් පාඩම් කරේ නැහැ. පොතක් ඇල්ලුවෙත් නැහැ. පොතක් ඇරියත් මම පාඩම් කරන්නේ කොහොමද පටන් ගන්න කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් මේ සර් කියලා දුන්න දේවල් වලින් තමයි මම පේපර් එක ලිව්වේ. ඉතින් මම කියන්න තියෙන්නේ ඔයාලා සර් දෙන දේවල් හරියට මේ කොහොමද පාවිච්චි කරන්නේ? ඔයාලට සර් යුද්ධයට යන්න කියලා කණ්ඩුව දෙනවා. ඔයාලට තියෙන කණ්ඩුව මොහොත් කරගෙන ඕක පාවිච්චි කරන්න කොහොමද කියන එක දැනගන්න. ඔයාලට ඒ දේ කරන්න බැරි නම් සර් කොච්චර මහන්සියක් ඇත්තටම තේරුම්න්නේ නැහැ. බහුතරයක් දේවල් තියෙන්නේ ඔයාගේ අතේ. පේපර්ස් කරන්න. ඒක තමයි මගේ ප්‍රධානම ඇඩ්වයිස් එක. පේපර්ස් කරන එක ඉතාම වැදගත්. ඔයාලට ඒක හොඳ මේ විභාගෙට කිල්ලත් ඒක හොඳ මේ ගව්ව ෆ්‍රී. මෙතන සර් කියන එක අහන්න ඉන්න. ඒක තමයි මගේ දෙවෙනියට දෙන්න තියෙන ලොකුම ඇඩ්වයිස් එක. ඊට පස්සේ මේ කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලන්ට ගොඩක් හිතන වැඩි නිකන් ගොඩක් පාඩම් කරන්න නැතුව අන්තිම මොහොතේ ගිහිල්ලා නිකන් පාඩම් කරලා නිකන් ඒ නමෙන් දාන සීන් එකේ ඉන්න පුළුවන් කියලා ඉතින්. එහෙම කට්ටිය ඉන්නවා. ඇත්තටම එහෙම කට්ටිය මම දැකලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔයා එහෙම අන්තිම මොහොතේ පාඩම් කරලා ගිහින් එයට ඉතියක් දැම්ම කියන්නකො. එතකොට ඔයාලට දැනෙන දුක ඇත්තටම ලොකු මාර දුකක් දැනෙන්නේ. මොකද ඔයාලා දන්නවා ඔයා මාස 3යි පාඩම් කරේ. මාස 3ක් පාඩම් කරලා ඔයාලට එයටත් දාගන්න පුළුවන් වුණා. මම තව ටිකක් පාඩම් කරා නම් මට ඉතුරු ඒ fee එකත් ඒකත් කරගන්න තිබ්බ නේද කියලා ඔයාලට හිතෙනවා. අන්න ඒක වෙන්න තියාගන්න එපා. දැන් මම 10 වසරට ආපු මුල් කාලේ ඉඳන්ම මම උපරිමයට වැඩ කළා. මම දන්නවා මට ඊට වඩා ලොකු රිසල්ට් එකක් යන්න බෑ. කොච්චර දැඟලුවත් ඕක ඔතනින්ම නවතිනවා කියලා මට තේරෙනවා. ඒ නිසා මට දුකක් නෑ. ඒක fee එකක් තියනවා කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. ඒක නිසා ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා තියෙන කාලේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. දැන් හිතන්නකෝ දැන් ඔයාලට ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ ජීවිතේට එක සැරයක්. ඔක අවුරුදු දෙකක් පට්ට ගෑවා කියලා. හැරෙන්නේ නෑ. ඒක කරගන්න දෙයක්. ඒක ලොකු දෙයක් නෑ ඕකේ. ඕකට පාඩම් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඕක පාඩම් කරගන්න බැරි නම් ඉතින් ඇත්තටම ඔයා ඉතුරු ජීවිතේ ඉතුරු ටික කරන්න එපා. වැඩක් නෑ. දැන් ඒ ලෙවල් වලට ආවම පස්සේ ඒ ලෙවල් වලට ආවම පස්සේ ඔයිට වඩා මාර විදියට හැරෙන්න තියෙනවා. ඒ කියන්නේ සර් උගන්වන එක විතරක් බෑ. ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එක මේ ගණන් හදන්න තමයි තියෙන්නේ. අනික ඔයාලා A level වලට බයෝ වගේ සබ්ජෙක්ට් එකක් කරනවා නම් මේ O level science කියන එක තමයි ෆවුන්ඩේෂන් එක. මේක මට ගොඩ නැගිලා තමයි ඉතුරු ඔක්කොම දේවල් හැදෙන්නේ. මේක හරියට කරගත්තොත් ඔයාලට බයෝ වල කුමි පාඩම් ටික උනා නිකන් ඉන්න පුළුවන්. මේ ටිකමයි තියෙන්නේ. මැත්ස් වල නම් ඒක නෑ. මැත්ස් වල ඔයාලට O level වලින් ඕන වෙන්නේ දවසක එකතු කිරීම විතරයි. ඒකට නිති දෙයක් ඕන වෙන්නේ නෑ. ඒ නිසා O level මැත්ස් කියලා ඔයාලට හිතන්න එපා. O level මැත්ස් වලට ඒකක් ඕනේ ඒ level වල මැත්ස් ලියන්න පුළුවන්ද කියන එක ඉන්නේ කරලා විතරයි. නැත්තම් O level මැත්ස් වල කිසි තේරුමක් නෑ. සයන්ස් එකත් එක්ක බලුවම සයන්ස් ඊටාම වැදගත්. මේ වගේ සබ්ජෙක්ට් එකකට ඔයාලා හොඳට මහන්සි වෙන්න. මොකද මේ වගේ සබ්ජෙක්ට් එකකින් අනාගතයක් තියෙනවා. ඔයාලගේ අනාගතේ හදාගන්න පුළුවන් සබ්ජෙක්ට් තමයි මේ සයන්ස් කියන්නේ. දැන් ඔයාලා මම මේ පයින් නෙමෙයි දැන් ඔයාලගේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් වලට ක්ලාස් වලට යන කට්ටිය ඇති. ඉතින් දැන් ඉතිහාසය වගේ දෙකයි ගන්න සබ්ජෙක්ට් එකකට මේ ක්ලාස් වල ගිහිල්ලා ඉතින් තේරුවක් නැහැ. ඕකේ ගෙදර ඉඳලා පාඩම් කරලා ඇත්තටම හදාගන්න පුළුවන්. මම ඉතිහාසයේ ක්ලාස් කියෙත් නැහැ. මම ඉතින් මාසයක් පාඩම් කරන්නේ මාසයක් පාඩම් කරලා මේ මම ඉතිහාසයේ ඒකක් කියලා බුද්ධ ආගමත් එහෙමයි. ඊට පස්සේ දැන් මීඩියා චිත්‍රාලීතෙන් කරනවා නම් ඒවත් එහෙමයි. මම ඒක පාස් කරනවා නෙමෙයි. ඉතින් ඒක ඇත්ත. දැන් මේ වගේ සබ්ජෙක්ට් එකක් මාස දෙකක් පාඩම් කරලා කොට දානවා කියන්නේ කරන්න දෙසේව.
මේ ඉතින් ඒවා මුලින් ඉඳන්ම අහගෙන මේ කරන්න ඕනේ. මගේ ප්‍රධානම ඇඩ්වයිස් එක තමයි ඔයාලා හොඳට පේපර්ස් කරන්න. පේපර්ස් කරාම ඔයාලට හැදෙන මෙන්ටැලිටි එක විභාගෙට ගියාම පොඩි උදව්වක් වෙනවා. සර් මේ කරුණ වලට අමතරව කිසිම දෙයක් පිළිදින් ගන්න නැහැ. සර් තමයි මම නම් කියන්නේ මේ පැත්ත බලාගෙන ඉන්න හොඳම සායන දුරවන්නද මීට වඩා හොඳ තැනකට ඔයාලට හම්බෙන්නේ නැහැ. ඔයන්නත් ඒවා වැඩක් නැහැ. තේරුම්න්නේ නැහැ. ඔයාලා මෙතනින් හම්බෙන දේ පාවිච්චි කරන්න හරියට පාවිච්චි කරන්න නැල්ලා වරක් අප වැළලි තේරුම්න්නේ නැහැ. ඒක නිසා සයන්ස් වලට හොඳ ලකුණු ගන්න සර් ඔයාලට දේවල් කියලා දෙයි. ඒ දේ හොඳට පාවිච්චි කරන්න. එන්න මේ ඔළුවට දාන දේවල් අවුට් එකක් විදියට එළියට ගන්න. ඒ කියන්නේ පේපර්ස් කරන්න හොඳටම පේපර්ස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. තියරියට වඩා වැදගත් පේපර්ස් කරන එක. ඒ කරලා මම විශ් කරනවා ඔයාලට හොඳටම ඕලෙවල් වලට මේ සමත් වෙන්න පුළුවන් වෙයි කියලා.